අද කතා කරන්නේ Never Ending Summer drama එකේ 9 වෙනි කොටස. ෂෝවන් එයාගේ කාමරේ ඇඳුම් නව ඉද්දී ලූෂි එනවා කාමරේට. මෙයා ඇවිත් තියෙන්නේ හෙටත් මෙයාට චිත්‍ර අඳින්න අදහසක් ගන්න පුළුවන් තැනකට යමුද කියලා අහන්න. කෙල්ලත් නොදන්නා වගේ අහනවා මොකද්ද කියලා. පස්සේ කොල්ලා කියනවා ඔයා මට උදව් කරනවා කියලා කිව්වනේ කියලා. ෂෝවන් hina වෙද්දි මෙයා කියනවා කොහෙද යන්නේ කියලා නම් මට තේරෙන්නේ නැහැ. ඒ ජින් ෆෑන් අදහසක් තියනවා කියලා කිව්වා. ගූමෙනුත් එනවා කිව්වා. මම ආවේ ඔයත් එනවද කියලා බලන්න. කෙල්ලත් hina වෙලා ඔව් කියලා කියනවා. පස්සේ ඉතින් කොල්ලා දොරත් වහගෙන එළියට යනවා. මේ තමයි ඉතින් ජින් ෆෑන්ගේ අදහස. ජින් ෆෑන්ගේ අදහස වුණාට ඊයේ මහරෑ ලූෂිෂෝම තමයි මෙයාට කතා කරලා ෂෝවන් එක්ක ඇවිදින්න යන්න ඕන නිසා මේක ප්ලෑන් කරලා තියෙන්නේ. පස්සේ ඉතින් ජින් ෆෑන් කොල්ලගෙන් අහනවා ඇයි ඔයාට කෙලින්ම ෂෝවන්ගෙන් ඩේට් අවුට් එකකට යන්න අහන්න බැරි කියලා. ලූෂිෂෝ ඉතින් කියනවා එහෙම අහන්න පුළුවන් වුණා නම් මට ඔයාව ඕන වෙන්නේ නෑනේ කියලා. පස්සේ ජින් ෆෑන් කියනවා හරි ඒ වුණාට දැන් ඔයා මට මේකට ණයයි කියලා. ලූෂිෂෝ කියනවා මම කාටවත් ණය නෑ කියලා. කොහොම හරි මෙයාලා ඉතින් ඇති වෙන්න විනෝද වෙනවා. 4 දෙනාම පොඩි ළමයි වගේ සෙල්ලම් කරනවා. අන්තිමට මේගොල්ලෝ නිසා පොඩි ළමයිත් අඬනවා. වයස 18 වුණාට එතන ඉන්න බබාලට වඩා අන්තයි මේ ලොකු බබා. එයා තමයි මාව මුලින්ම හැප්පුවේ. එයා මගේ කායකට බැන්නා. එයා මෙහෙම කළා. එයා අහම කළා කිය ෂෝවන්ට නඩුව කිය මෙයා යනවා. කෙල්ලත් ඉතින් hina වෙවි යනවා. ජින් ෆෑනුත් මෙයාලගේ කෝලම් ටික වීඩියෝ කර පස්සෙන් එනවා. පස්සේ ඉතින් ෂෝවන් කතා කරලා කියනවා එයාට ෆෙරිස් වීල් එක පදින්න ආසයි කියලා. පොඩි කාලේ ඉඳලම ආස වුණත් එයාට කවදාවත් ඒක පදින්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒත් ඉතින් මේ උසම උස කොල්ලා උස තැන් වලට බයයිනේ. මෙයා එතන නිලධාරියාගෙනුත් 60 පාරක් විතර අහනවා හුළඟ වැඩි නිසා මේක හෙලවෙන්න පුළුවන් නේද කියලා. ආරක්ෂිතයිද කියලා. පස්සේ ෂෝවන්ගේ අතින් ඇද මෙයා පොඩ්ඩක් ඉන්න කිය අදිමදි කරනවා. කෙල්ලට ඉතින් තේරෙනවනේ. එයා ඉතින් අහනවා ඔයා බයද කියලා. පස්සේ කොල්ල කියනවා කවුද බය? මම බය නෑ කියලා. ෂෝවන් ඉතින් මෙයාට කියනවා ඇත්ත තමයි. හුලක සැර ෆෙරිස් වීල් එක හෙලවෙන්නත් පුළුවන්. ඒකේ යන්න ඕනේ නෑ. අපි මොනවා හරි කන්න යමු කියලා බඩගිනි කියලා කෙල්ල එතනින් යනවා. පස්සේ ඉතින් පොප්කෝන් කකා ෂෝවන් අහනවා දැන් ඉතින් අඳින්න ඕන මොනවා ගැනද කියලා ඔයාට අදහසක් තියෙනවද කියලා. ලූෂිෂෝ කෙල්ලව වීඩියෝ කරන ගමන්ම එයාගෙන් අහනවා ඔයා මට කියන්න. ඇයි ඔයා මට මේකට උදව් කරන්නේ කියලා. කෙල්ල කියන්නේ ඕක අහන්නත් දෙයක්ද? මම කොහොමත් ඔයාට උදව් කරනවා කියලා. ඒකට හේතුව අවශ්‍ය නෑ කියලා. කොල්ලා ඉතින් ඔයා බොරු කියන්න දක්ෂයි කියලා ඒක විශ්වාස කරන්නේ නෑ කියනවා. ලූෂිෂෝ කියනවා ඔයා දන්නවද? ඔයා බොරු කියන හැම වෙලාවෙම ඔය ලොකු ඇස් වලින් මගේ දිහා බලනවා කියලා. පස්සේ කොල්ලා එයාව අනුකරණය කරලම පෙන්නනවා. ෂෝවන් කියනවා මට ඇත්තටම ඕන ඔයා ආස කැමති දේ ඔයා කරනවා දකින්න කියලා. ඒ වගේම කෙල්ල කියනවා මට ඕනවට වඩා ඔයාට ණය වෙන්න බෑ. ඔයා මට ගොඩක් උදව් කරලා තියෙනවා. මම දන්නේ නෑ මගේ ක්‍රමය හරිද කියලා. ඒත් ඇත්තටම මට ඔයාට උදව් කරන්න ඕන කියලා. ඒක නම් ඉතින් මේ කොල්ලා විශ්වාස කරනවා. පස්සේ කැමරා එකේ බැටරි නෑ කියලා යන ගමන් කොල්ලා කියනවා දැන් නම් ඔයා කිව්වේ ඇත්ත. ඒ නිසා මං ඔයාට මල් අරගෙන එන්නම් කියලා. කොල්ලා ගෙදර ඇවිල්ලා අද දවසේ වීඩියෝ කළ දේවල් ආයෙම බලනවා. hina වෙවි. ඊට පස්සේ මෙයා පින්සල අරගෙන චිත්‍රයක් අඳින්න තමයි මේ යන්නේ. හැමදාම ඉතින් මෙයා අඳින්නේ ෂෝවන්ව තමයි. අන්තිමට නොදැනීම පාන්දර වෙනකන් කොල්ලා ඒක ඇඳලා. පස්සේ දොරට තට්ටු කරන සද්දේ ඇහිලා මෙයා ඇතුළට එන්න කියලා කියනවා. ඇවිත් තියෙන්නේ ෂෝවන් කියලා දැනගත්තම ඉතින් මෙයා මේ දඟලන්නේ ඇඳපු චිත්‍රයට නොපෙනෙන්න හංගගන්න. කෙල්ලට ඇතුළට එන්න නොදී මෙයා කොහොම හරි චිත්‍රය හංගන්න හදන්නේ නැත්තම් මෙයාට ලැජ්ජයිනේ. ෂෝවන් ඇවිත් තියෙන්නේ ජින් ෆෑන්ගේ පණිවිඩයක් දෙන්න. ලූෂිෂෝගේ ෆෝන් එක වැඩ නැති නිසා ෆෝන් එක බලන්න කියලා. කෙල්ලත් හොරාට බලන්න try කරලා පස්සේ ඉතින් බැරි නිසා එතනින් යනවා. ජින් ෆෑන් මෙයාට අරන් තියෙන්නේ මොකටද දන්නවද? මෙයාගේ හිතේ ගූමෙන් ගැන කැමැත්තක් ඇති වෙලා. දැන් ඉතින් මෙයා මේ හදන්නේ ලූෂිෂෝගේ ෂෝවන්ගේ උපදෙස් අරගෙන මේ දෙන්නත් එක්ක එකතු වෙලා ගූමෙන්ගේ බර්ත්ඩේ එක දවසට එයාව සර්ප්‍රයිස් කරලා එයාගෙන් කැමැත්ත අහන්න. ඊට පස්සේ ඉතින් ෂෝවන් ගිහින් ගූමෙන්ගෙන් අහනවා ඔයා කැමති කවුරු හරි ඉන්නවද කියලා.
ගූමෙන් හිතන්නේ ෂෝවන් ලූෂි ෂෝට කැමති නිසා ඒ ගැන කියන්න ඇවිත් කියලා කෙල්ලට විහිළු කරනවා. පස්සේ ෂෝවන් අහනවා කතාව මගහරින්න එපා. මම අහන්නේ ඔයා කැමති කාටද කියලා. ගූමෙන් කියනවා මම කැමති ලූෂි ෂෝට කියලා. මෙයා මෙහෙම කියන්නේ ෂෝවන්ගේ රියැක්ෂන් එක බලන්න. පස්සේ ඉතින් ගූමෙන් කෙල්ලට විහිළු කරනවා. ගූමෙන් කියනවා ඔයා කෙනෙක්ට කැමති නම් ඔයාටත් නොදැනීම ඔයාව නිතරම එයා ගාවට ඇදිලා යනවා කියලා. ඒත් ෂෝවන් කියනවා මේ සමයකින් පස්සේ අපි ආයේ හමු වෙන එකක් නෑ කියලා. ගූමෙන් කියනවා දෙන්නෙක් හමු වෙනකොටම අවසානය ගැන දැන්මම හිතලා දුක් නොවි ලැබෙන මොහොත සතුටින් ඉන්න එක තමයි හොඳම දේ කියලා. මේ කොල්ලා ඉතින් තාම ප්‍රැක්ටිස් කරන්නේ ගූමෙන්ගෙන් කැමැත්ත අහන විදිය. ෂෝවන් තමයි ඉතින් ප්‍රධාන උදව්කරු. කොල්ලගේ ප්ලෑන් එක තමයි ගූමෙන්ගේ 18 වෙනි උපන්දිනයට ඉස්කෝලේ ඇතුලේ යාව සර්ප්‍රයිස් කරන එක. එදාට ඉස්කෝලේ කවුරුවත් නැහැ. මෙහෙම තමයි ඉතින් සර්ප්‍රයිස් එක වෙන්නේ. ෂෝවන් මේ වෙලාවේ ගූමෙන් එක්ක ඉස්කෝලේ ළඟින් යන ගමන් ඉස්කෝලේ බලන්න ආසයි කියලා කෙල්ලව ඇතුළට අරගෙන යනවා. ඇතුළට යද්දී හරි ලස්සනට සරසලා තියෙනවා. ඒත් ගූමෙන් නම් මේවා එච්චර බලන්නේ නැතුවම ඇතුළට යනවා. කෙල්ල යන්නේ ග්‍රවුන්ඩ් එකට. ඒ අතරේ ජින් ෆෑන් කෑ ගහනවා දැන්ම එතනට යන්න එපා. එතනට යන්නේ අන්තිමට කියලා. ඒත් ඉතින් මේ කෙල්ලව නවත්තන්නත් බෑ. ගූමෙන් හිතන්නේ එයාව මේ සර්ප්‍රයිස් කරන්න හදන්නේ ෂෝවන් කියලා. මෙතන ලූෂි ෂෝගේ කොටස තමයි මේ ටෙඩියට අඳින එක. කොල්ලා නම් මට බෑ. එදාට රස්නේ වැඩි. මට නම් බෑ කියලා කියනවා. අනික එදාට වෙන වැඩ තියෙනවා කියලා එයා මග අරිනවා. ඒක නිසා ඒ කොටස මුරාංකල්ට කියලා කරගන්න මෙයාලා ප්ලෑන් කරාට ඒ වෙලාවේ මුරාංකල්ට කෝල් එකක් ඇවිත් එයා එතනින් යනවා. ඔන්න ඉතින් ඒ අස්සේ මේ කොල්ලා මේ බොක්ස් එක ඇතුලේ හිර වෙලා බෙරිහන් දෙනවා. ලූෂි ෂෝ එන්නේ නෑ කියලා කිව්වට අන්තිමට ඉතින් එයා ඇවිල්ලා. කොල්ලා කියනවා බෙරිහන් දෙන්න එපා. මම ඔයාව වෙලාවට එළියට ගන්නම් කියලා. ටෙඩීට ඇඳලා කොල්ලා එද්දී ගූමෙන් හිතන්නේ ටෙඩීට ඇඳලා ඉන්නේ ජින් ෆෑන් කියලා. අල්ලගෙන ඉතින් තඩි පානවා. ෂෝවන් හිතන්නේ මේ ඉන්නේ මුර කරන අංකල් කියලා. ඉතින් එයා ගූමෙන්ව නවත්ත ගන්නවා. මේ තමයි ඉතින් උපන්දින තෑග්ග. පෙට්ටියේ ඉඳලා එළියට එන්නේ ජින් ෆෑන් කේක් එකත් අරගෙන. හැබැයි ඉතින් රස්නෙට කේක් එකක් තියවෙලා. කොල්ලට නම් හොඳටම දාඩිය දාලා. පස්සේ ඉතින් මෙයා අඬනවා. මෙහෙම නෙවෙයි මං ප්ලෑන් කරේ කියලා. ඒ අතරේ ෂෝවන් ටෙඩියවත් කතා කරගෙන එතනින් යනවා. ඒ දෙන්නව තනි කරලා. ෂෝවන් දන්නේ නැහැනේ මේ ඉන්නේ ලූෂි ෂෝ කියලා. කොල්ලටත් ඉතින් ලැජ්ජයිනේ ලොකුකමට එන්නේ නැහැ කියලා අන්තිමට ටෙඩීට ඇන්දනේ. ඇත්තටම මෙයා හැසිරෙන විදිහෙන් කෙල්ලට තේරෙනවා මේ ඉන්නේ හැබැයි ලූෂි ෂෝ තමයි කියලා. පස්සේ ඉතින් ෂෝවන් අංකල් ඔයාට රස්නේනේ මං වතුර එකක් අරන් දෙන්නම් කියලා එපා කියද්දි කොල්ලව ඇදගෙන යනවා. ඒ අතරේ මේ දෙන්න දියවුණු කේක් එක කන ගමන් ජින් ෆෑන් අහනවා ගූමෙන් මම ඔයාට කැමති. ඔයා මට කැමතිද කියලා. කෙල්ල hina වෙලා කියනවා නෑ කියලා. පස්සේ කෙල්ල ඉතින් කොල්ලට බොරුවට එක එක දේවල් කියනවා. එකපාර කැමති වුණාම අගයකුත් නෑනේ. ඒ අතරේ මේ දෙන්න මෙතන. කොල්ලට ටෙඩි ඔලුව ගලවන්න විදිහකුත් නෑ ලැජ්ජ නිසා. පස්සේ ෂෝවන් කොල්ලට මැසේජ් එකක් දානවා. ඔයා කොහෙද කියලා. මෙයා දන්නවනේ ඉතින් මේ ඉන්නේ කොල්ලා කියලා. පස්සේ ගිහින් බලෙන්ම ටෙඩි ඔලුව ගලවනවා. ෂෝවන් අහනවා ඔයා එන්නේ නෑ කිව්ව නේද? ඇයි ආවේ කියලා. ලූෂි ෂෝ අහනවා ඔයා කොහොමද මම බව දැනගත්තේ කියලා. කෙල්ල කියනවා අපේ ඉස්කෝලේ මේ තරම් උස සිකියුරිටි ගාඩ්ලා හිටියේ නෑනේ කියලා. පස්සේ ඉතින් මේ දෙන්න බයික් එකක් අරගෙන තමයි ගෙදර යන්න හදන්නේ. ලූෂි ෂෝ ටැක්සි එකක් කතා කරගමු කිව්වත් ෂෝවන් එක මිල වැඩි කියලා දෙන්න බයික් එකේ යනවා. යන ගමන් ඉතින් ඔයා බර වැඩි හයියෙන් අල්ලගන්න කිය කෑ ගහ මේ දෙන්න යනවා. යමින් ගමන් කොල්ල ලස්සන ෆොටෝ එකකුත් ගන්නවා. හැබැයි ඉතින් ආතල් එක වැඩි වෙලා තියෙන්නේ නැහැ. හෙල්මට් නැති නිසා පොලිසියෙන් නවත්තනවා. හෙල්මට් එක කෝ කියලා ඇහුවම මේ පිස්සු කොල්ලා පෙන්නන්නේ ටෙඩි ඔලුව. පස්සේ ඉතින් වැඳලා සමාව අරගෙන යන්තම් බේරිලා යනවා. ඊට පස්සේ දවසේ ලූෂි ෂෝ ෂෝවන් එක්ක එයාගේ අම්මා ලූෂි ෂෝ පොඩි කාලේ නිතර ආව ගිය තැනකට තමයි එන්නේ. ළමා සුරකුම් මධ්‍යස්ථානයක්. ලූෂි ෂෝගේ අම්මා සෑහෙන්න මෙතනට උදව් කරලා තියෙනවා. කොල්ලත් ඒ වගේම උදව් කරනවා. පළවෙනි වතාවට තමයි ඔන්න කොල්ලා පිට කෙනෙක්ව මෙතනට එක්කගෙන එන්නේ. එතන බලාගන්න අංකල් එයාගේ අම්මා ඇඳපු චිත්‍ර වලින් එතන හරිම ලස්සනට හැඩ කරලා තියෙනවා. ෂෝවන් කියනවා ඔයාගේ අම්මා ඔයාට ගොඩක් ආදරේ කියලා. ඒත් කොල්ලා නම් කියන්නේ ආදරේ වුණා නම් තාමත් එයා මගේ ළඟ ඉන්න ඕන නේද කියලා.
ඒ වෙලාවේ පොඩි ළමයෙක් ඇවිත් ගහක හිර වෙලා තියෙන එයාගේ සරුංගලය අරන් දෙන්න කියලා මෙයාලව ඇදගෙන යනවා. ලූ ශිෂෝ ඉතින් උස තැන් වලට බය නිසා තව එකක් කඩෙන් ගමු කියලා කියනවා. ඒත් මේ ළමයා මේකම ඉල්ලලා අඬන නිසා ෂෝවන් ගහට නගලා ඒක අරගෙන දෙන්න යද්දි කෙල්ල ඇදගෙන වැටෙනවා. ඒත් ඉතින් කොල්ලා එයාට වැටෙන්න දෙන්නේ නැහැ. එයාව අල්ල ගන්නවා. වෙච්ච දේට ඉතින් මේ දෙන්නටම හිනායි. ඊට පස්සේ මෙයාලා සරුංගල් අරින අතරේ ෂෝවන් අංකල් එක කතා කර කර ඉන්නවා. අංකල් කියනවා ලූෂිෂෝ කෙනෙක්ව මෙතනට එක්කගෙන ආව පළවෙනි වතාව මේක කියලා. ඒ වගේම අංකල් කියනවා එයා ඔයාට ඇත්තටම කැමතියි වගේ කියලා. ෂෝවන් ඉතින් හිනා වෙලා මමත් සරුංගල් අරින්න යනවා කියලා ලූෂිෂෝ ඉන්න තැනට යනවා. පස්සේ ඉතින් ලූෂිෂෝට එයාගේ අම්මා එක්ක පොඩි කාලේ මෙතනට ඇවිත් සරුංගල් යවපු විදිය මතක් වෙනවා. අම්මා මෙතන තියෙන මේ ලොකු ගහ දිහා බලාගෙන නිතරම චිත්‍ර අඳින්න පුරුදු වෙලා හිටියා. ඉතින් කොල්ලත් ආවම නිතරම මේ ගහ යටට වෙලා තමයි කල්පනා කර කර ඉන්නේ. අදත් ඉතින් එයා ගහ ළඟ ඉඳගෙන චිත්‍ර අඳින්න හිත හිත ඉන්නවා. ෂෝවන් මට උදව් කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා ඇහුවම එයා කියන්නේ මගෙත් එක්ක මෙතන ඉන්න කියලා. ෂෝවන් කොල්ලගෙන් අම්මා ගැන ඇහුවම එයා කියන්නේ මට හරියට මතකයක් නෑ කියලා. ෂෝවනුත් කියනවා මගේ තාත්තා ගැනත් මට හරියට මතකයක් නෑ කියලා. මේ දෙන්නගම මේ අඳුරු අතීතය ගැන දෙන්නටම තියෙන්නේ කවදාවත් සුව නොවෙන වේදනාවක්. පස්සේ ඉතින් ෂෝවන් එතන ඉද්දි කොල්ල චිත්‍රය ඇඳලා ඉවර කරනවා. කෙල්ලට නිින්දත් ගිහින්. එයා ඒ ගහ යට ෂෝවන් ඉන්නවා හරිම ලස්සනට ඇඳලා තියෙනවා. ලූෂිෂෝගෙන් ෂෝවන් අහනවා මොකද්ද මේ ඇඳලා තියෙන්නේ කියලා. පස්සේ එයා කියන්නේ ඔයා තමයි මගේ ඉන්ස්පිරේෂන් එක කියලා. ඉතින් අද කොටස මෙතනින් ඉවරයි. ඊළඟ කොටසින් ඉක්මනටම එන්නම්.